ආයු බෝවන් කියලා ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මායාවී කතාවේ ඉදිරි කොටසකදී සංකල්පගේ තාත්තා හීනෙන්වත් නොහිතපු විදියට එයා සංකල්පගේ අම්මට එයාගේ යාළුවෙක් අසනීප වෙලා එයාව බලන්න යනවා කියලා ගෙදරින් යනවා. සංකල්පගේ තාත්තා කියන්නේ බොරුවක් කියලා දැනගත්තු සංකල්පගේ අම්මා සංකල්පගේ තාත්තාට කියන්නේ නැතුව සංකල්පගේ තාත්තාගේ වාහනේ පිටිපස්සෙන් යනවා. මෙන්න මේ වෙලාවේදී සංකල්පගේ අම්මා දකිනවා සංකල්පගේ තාත්තා මන්දෝදරිගේ බෝඩිමට ගිහිල්ලා මන්දෝදරිත් එක්ක shopping කරන්න යන එක. ගොඩාක් කේන්ති ගියපු සංකල්පගේ අම්මා එවලේම සංකල්පට කෝල් එකක් අරන් මේ විස්තරේ කියලා සංකල්පට එතනට එන්න කියලා කියනවා. මෙන්න මේ වෙලාවේදී තමයි සංකල්පගේ තාත්තා සහ මන්දෝදරි හීනෙන්වත් නොහිතපු විදිහේ දෙයක් සිද්ධ වෙන්නේ. වීඩියෝ එකට යන්නට කලින් තාම මේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා පැය 3ක් ඇතුළත රුපියල් 5000ක මුදල් තියාගයක් දිනා ගන්න. ඔබ subscribe කරපු ගමන්ම ඔබේ නම අපිට ලැබෙනවා. ඉතින් ඔබ ජයග්‍රාහකයෙක් වෙන්න ඕනේ කියලා අපි සුබවතනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සංකල්ප ආපු ගමන්ම සංකල්පගේ අම්මා මන්දෝදරි ගාවට ගිහිල්ලා මන්දෝදරිට කන පැලෙන්නට ගහනවා. එයා අඬ සංකල්පගේ තාත්තාට කියනවා මං ඔයාට කරපු වැරද්ද මොකද්ද? ඇයි ඔයා මාව රවට්ටන්නේ? ඇයි ඔයා මට බොරු කියලා ඔයාගේ යාළුවෙක් බලන්න යනවා කියලා ගිහිල්ලා මන්දෝදරිත් එක්ක shopping කරන්නට ගියේ. මෙන්න මේ වෙලාවේදී සංකල්ප එයාගේ තාත්තාව බලාගෙන කියනවා තාත්තේ මං කවදාවත්ම හිතුවේ නැහැ ඔයා මේ වගේ කිසිම මනුස්සකමක් නැති කෙනෙක් කියලා. මේ හැම දෙයක්ම බලාගෙන හිටපු මන්දෝදරි අඬන්නට පටන් ගත්තා. එයා අඬ සංකල්පගේ අම්මගෙන් සමාව ඉල්ලනවා. මං දැනන් හිටියේ නැහැ සංකල්පගේ තාත්තාට මෙච්චර ලොකු පුතෙක් ඉන්නවා කියලා. මෙයා මට කිව්වේ එයාට දරුවෝ නැහැ කියලා. මන්දෝදරි සංකල්පගේ තාත්තා බලාගෙන කියනවා අදින් පස්සේ මාව හම්බ වෙන්න ඔයා එන්න එපා. මොකද මගෙත් ඔයාගෙත් අතර තිබුණු සම්බන්ධය අදින් ඉවරයි. හොඳයි මං දැන් කියපු දේ සමහර වෙලාවට කතාවේ ඉදිරියේදී සිද්ධ වෙන්නට පුළුවන්. මායාවී කතාව බලන රසිකයෙක් විදියට සංකල්පගේ අම්මා සහ සංකල්ප කිසිම මනුස්සකමක් නැති සංකල්පගේ තාත්තාට සමාව දෙන්න ඕනේද? අනිවාර්යයෙන්ම ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒත් එක්කම තාම මේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා පැය 3ක් ඇතුළත රුපියල් 5000ක මුදල් තියාගයක් දිනා ගන්න. ඔබ subscribe කරපු ගමන්ම ඔබේ නම අපිට ලැබෙනවා. ඉතින් ඔබ ජයග්‍රාහකයෙක් වෙන්න ඕනේ කියලා අපි සුබපතනවා. එහෙනම් ඊළඟ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.